හැමෝට. මගේ කලින් වීඩියෝ එකේදී මම කතා කරා මේ sign up page එකේ first name last name පාවිච්චි කරලා කොහොමද හරියටම sign up වෙන්නේ. ඒ වගේම මම මේ page එකේ process එක code එක validation part එක කොහොමද හරියටම හදාගත්තේ කියලා. අද අපි කතා කරන්නේ කොහොමද sign in page එකේ process එක වෙන්නේ කියලා. දැන් මෙන්න මේ මෙතන sign up page එකේ බටන් එකක් දීලා තියෙනවා already have an account sign in කියලා. අපි දැන් අපේ sign in page එකට යමු. මෙතන sign in page එකේ email password එක අපි enter කරන්න ඕන. අනිවාර්යයෙන්ම මෙතන අපි පාවිච්චි කරන්න ඕනේ sign up වෙන්න පාවිච්චි කරපු email එකයි password එකම තමයි. වැරදි email එකයි password එකයි දීලා බලමු අපිට sign in වෙන්න පුළුවන්ද කියලා. එතකොට මෙන්න මේ වගේ error එකක් එනවා invalid email or password කියලා. අපි දැන් මේක refresh කරලා ආයි sign in page එකට ගිහලා අපි හරි email password පාවිච්චි කරමු. ඒ වගේම මම මෙතන remember me option එකටත් tick එක දාගන්නවා. අපි මේ tick එක දාගත්තාම ඊළඟ පාර අපි sign in වෙද්දී අපිට email එකවත් password එකවත් type කරන්න ඕන වෙන්නේ නැහැ. අපි sign in වුණාම අපේ home page එකට තමයි අපි එක්ක යන්නේ. දැන් අපි මේක refresh කරලා බලමු අපේ sign in account එකට ගිහින්. දැන් මෙතන බලා ගන්න පුළුවන් අපේ remember me option එක නිසා email එකත් password එකත් type නොකර අපිට sign in වෙන්න පුළුවන් කියලා. දැන් බලමු මම මේක code එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ index.php file එක. මේක තමයි මම sign up sign in එකම හදාගත්තේ. මේ තියෙන්නේ sign in page එකට අදාළ PHP කොටස. මම මෙතන title එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම email එකට password එකට අදාළ දේවල් add කරගෙන තියෙනවා. මේ තියෙන්නේ remember me option එකට අදාළ part. මෙතන මම one click එකක් දීලා තියෙනවා forget password එකට. ඒ වගේම sign in එකට change view එකට. මෙතෙන්දී change view එකක් දීලා තියෙන්නේ new to eShop කියන එකට. මෙතනදී අපිට ආයි අපේ අලුතින් account එකට log වෙන කෙනෙක් නම් අලුත් user කෙනෙක් නම් ආයෙමත් sign up page එකට මාරු වෙන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ sign in process PHP file එක. මේ කොටස තමයි හදාගෙන තියෙන්නේ. මෙතනදී මම empty email එකක් හරි empty password එකක් හරි දුන්නොත් please enter your email please enter your password කියන warning එක වැටෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනදී check කරගෙන තියෙනවා හරියටම email එක password එක හරියටම වැටෙනවද කියලා. ඉතින් මේක තමයි අද අපි කතා කරේ. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.